හායි සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද? බලමුද අපි අද මොනවද හදන්නේ කියලා. අපේ අද ෆුඩ්ස් වීඩියෝ එකක්. එතකොට මේ දවස්වල මං ගොඩක් වෙලාවට හෙල්ති කෑමනේ කන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ අපි වෙජිටබල් නෙමෙයි ඔක්කොම මේ මික්ස් මේ සැලඩ් එකක් හදන්නේ. කැරට් අල පොඩි ගෙඩියක් ගත්ත, කාබෝහයිඩ්‍රේට් පොඩ්ඩක් තිබුණට කමක් නැති නිසා. කැරට්, එතකොට චිකන්, මාළු, පිපිඤ්ඤා, තක්කාලි හැමදේම දාලා එකතු කරලා මේ සැලඩ් එකක් හදාගන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේ කටු ඇරලා මාළු වල එහෙම මේ තම්බගෙන මාළු චිකන් වගේ දේවල් තම්බගෙන පොඩ්ඩක් ෆ්‍රයි කරගත්තා. මොකද නැත්තම් අර අමුවෙන් එහෙම තම්බල විතරක් කන්න අමාරු නිසා. එතකොට ඒ ටික ෆ්‍රයි කරගෙන ඊට පස්සේ මේ කැරට්, එතකොට මොනවාද මේ දැම්මේ කැරට්. එතකොට ඒ විදිහට ඔක්කොම ಜಾති දාලා බිත්තර දාලා අල පොඩ්ඩක් දැම්මා. එහෙම කාබෝහයිඩ්‍රේට් තිබුණාට කමකුත් නැහැ. අනිත් එක අල මේ පොඩ්ඩක් හැපෙනකොට රසයි තම්බපුවල. තක්කාලි නම් දාගන්න ඕන. අමුවෙන් තක්කාලි කන එක කොහොමවත් ගුණයිනේ. ඉතින් එහෙම කරගෙන මේ ඔක්කොම ಜಾති එකතු කරලා දෙහි ඇඹුල් ටිකක් දාලා එතකොට සැලඩ් එකට ඩ්‍රෙසින් එක විදිහටත් මොනවා හරි දාගන්න ඕන. ග්‍රීක් යෝගට් වගේ එකක් තියෙනවා නම් ඇත්තටම මේ මොනවාද හෙල්ති පැත්තෙන් ගොඩක් හොඳයි. ඒ නැතත් ඉතින් නිකන් යෝගට් එකක් හරි මේ දාගන්න. මේ එතකොට මේ වගේ සැලඩ් එකකට ඩ්‍රෙසින් එකක් තිබ්බහම තමයි ඇත්තටම මේ ඒක රස වෙන්නේ. බලන්නකෝ ඉතින් එකින් එක කපාගෙන හිමීට මේ හැඩට දැක්කහම තාස හිතෙන විදියට කන්න ඕනනේ. අර කෑමක්කදී මුලින්ම කියන්නේ හැපිනවන්න කියලානේ. රසය, ගුණය හැමදේම බලන අතරේ හැපිනවන්න කියලා අපි ළඟ තිබ්බා. ඉතින් මේ ස්වීට් කෝන් ටිකක්, ග්‍රීන් ෆීස් ටිකක් එහෙම මේ ඒවත් එකතු කරගත්තා. මොකද ස්වීට් කෝන් එහෙම හැපෙද්දි රසයිනේ. ඒක නිසා බලන්නකො පාටි ලස්සන. ඔක්කොම කලර්ස් එකතු වුණාට පස්සේ ඒකත් අමුතු ලස්සනක්. ඉතින් ඒක නිසා එහෙම අර ඇහැපිනවන මම කලිනුත් කිව්වා ඇහැපිනවන්න ඕන කියලා. ඉතින් චාලි ගැට peer ගෙඩියකුත් තියුණා. මේක තමයි ෆස්ට් පළවෙනි අලුත්ම දේ. මොකද මම මේ දැකලා තියෙනවා එහෙම අලිගැට peer එහෙම කනවා කියලා. හැබැයි මම ගෙදර සැලඩ් එකකට දාලා අලිගැට peer එකක් හදව පළවෙනි වතාව මේ. ඇත්තටම හරිම රසයි. ඒ අලිගැට peer මම එහෙම සීනි නැතුව එහෙම පාවිච්චි කරලා නැහැ. ඊට පස්සේ දැන් මේ පහුගිය දවස්වලත් මම කීප සැරයක්ම ඔය මේ මල්ටි ග්‍රීන් පාන් එක එහෙම පාවිච්චි කරලා තියෙනවා. හරිම රසයි. මේ ඉතින් අර පාට ඔක්කොම තියෙද්දි කොළ පාටක් තියෙන්න ඕනනේ. මේ පිපිඤ්ඤා කියන්නේ කොළ පාට එකක් දාලා එහෙම මේ තමයි ඔක්කොම එකතු කරලා අපි සලාඩ් එක හැදුවේ. ඇත්තටම අපි එදා රෑට මේ සලාඩ් එක විතරක් කෑවා. මොනවා හරි පොඩි මේ මල්ටි ග්‍රීන් පාන් හරි මොනවා හරි එකක් ටෝස් කරලා මේ එහෙම ඇත්තටම හරිම රසයි. දම්පාට ගෝව එහෙම සලාඩ් එකකට දැම්මහම කොහොමත් රසයිනේ. මේ දම්පාට ගෝව කියන්නේ හරිම මේ මං හිතන්නේ අමුයෙන්ම කන දෙයක්. මං ඒක උයලා නම් කාලේ නෑ. කනවද දන්නේ. චොප්සි වලට එහෙම අර චොප්සි රයිස් වලට එහෙම රෙස්ටුරන්ට් වල දානවා නේද? වව්. දම් කියන්නේ මගේ පාට. ඉතින් බලන්නකො ලස්සන. ඒක ඇත්තටම ලස්සනයි නේ. ඒක මික්ස් වුණාම සලාඩ් එකට අත්‍යවශ්‍යම වෙනවනේ ලූණු ටිකක්. ඉතින් ලූණු ටිකක් කොටු කපාගෙන දාන්නම ඕනේනේ. සලාදයක් එක්ක ලූණු අමුයෙන් හැපෙද්දි කොහොමත් රසයිනේ. ඉතින් මෙන්න මෙහෙම දැන් ඔයගොල්ලෝ දැක්කනේ අපි දැම්මේ මොනවද කියලා. මස් මාළු දෙකම දැම්මා. ඊට පස්සේ අර ෆ්‍රයි කරගත්ත චිකන් දැන් ඔය දාන්නේ. ඊට පස්සේ කැරට්, අල, ගෝවා,
පිපිඤ්ඤා තක්කාලි මේ ඔය ඔක්කොම දාලා තමයි අපි මේක මේ කවලම් කරගත්ත. ඊට පස්සේ ලුණු පදමට ගම්මිරිස් ටිකක් ඒ හැමදේම දාලා හොඳට මේ අර හැන්දකින් වගේ ලොකු හැන්දි දෙකකින් වගේ ලොකු භාජනයක් අරගෙන හොඳට කවලම් කරගන්න. මේ තමයි අපි ඩ්‍රෙසින් එකට දාපු එක. මේ ඇත්තටම මේ ග්‍රීක් යෝගට් එකක් දැම්මම ඩ්‍රෙසින් එක හරිම රසයි. ඕන දෙයකට ඩ්‍රෙසින් එකට ග්‍රීක් යෝගට් මාරම රසයි. මේ ඉතින් දවසක මෙහෙම එකක් හදලා බලන්න. මොකද අපි හැමදේම කරන්නේ කාලා බීලා ජීවත් වෙනනේ. ඉතින් ඒ වගේම උත්සාහ කරන්න ඕන කාලා බීලා කියලා මේ දැන් වෙද්දි සෞඛ්‍ය සම්පන්නව කන්න බොන්න, නිරෝගීව ඉන්න කන්න බොන්න. ලෙඩ හදා ගන්නවට වඩා ඒක අපි හැමෝටම පහසුයිනේ. ඉතින් දැන් ගොඩක් වෙලාවට මම හෙල්දි කෑම කනවා. මොකද අපි දැන් නිකන් අවුරුදු 30 35 කියලා හිතින් හිතාගෙන හිටියට වයසත් අපේ ඊට වඩා වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට දැන් අපිට එන්න තියෙන ලෙඩ රෝග වැඩි. ඒක නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන හෙල්දි කෑම කාලා සෞඛ්‍ය සම්පන්න විදියට ජීවත් වෙන්න. ඉතින් ඔන්න ඕක තමයි අපි හදාගත්ත රසම රස ඒ වගේම ලස්සන සැලඩ් එක. ඔයාලත් දවසක මෙහෙම එකක් හදලා බලන්න. මේකට පොඩි පොඩි දේවල් ටිකක් ඕන වෙන්නේ. මේවා එච්චර ලොකු ගානක් නෑ. ඔය දම්පාට ගෝ වලට අරවට මේවට කට්ටිය බයයිනේ. එහෙම ලොකු ගණන් නෑ අනේ. ඒක නිසා පොඩ්ඩක් ගෙනල්ලා හදලා බලලා රස බලන්න. මං කිව්වේ අපි මල්ටිග්‍රේන් පාන් එකක් එක තමයි ගත්තේ. එහෙනම් ඉතින් ඔයාලා මාව බලන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් තුත් කරන්න. ඉතින් නිකන් තියෙන බටන් එක ඔබලා දාන්න. එතකොට ඔය මේ වගේ මම මොනවා හරි හදන ලස්සන වීඩියෝ එකක් ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන්. එහෙනම් හැමෝම ආයෙ වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමට සතුටින් ඉන්න. ගිහිල්ලා එන්නම්. බයි බයි.